මේක කීයයි? 500යි. ඕනම කැලක් කොටිය වර්ග පණ වර්ග ඕනම කැලක් තෝරගන්න. Hey guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ පිටකොටු වීඩියෝ එකක්. එහෙනම් දිගටම ඉන්න. අද මම යන්නේ ට්‍රේන් එකේ. මේක මගේ first experience එක guys. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. මම ජීවිතේ පළවෙනි වතාවට තමයි යන්නේ. මේ බෙල්ට් ළමයි එකක් රුපියල් 400යි අපිට කතා කරලා ඕනනම් 300කට උනත් ගන්න පුළුවන්. මේ පෙටා වලින් ඔයාලට ස්මෝල් බිස්නස් එකක් කරනව නම් ගොඩාක් අඩුවට අරගෙන ඔයාගේ බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. මේකේ බ්‍රයිට් කෙනෙක්ගේ වේල් එකේ ඉඳන් චූට් ළමෙක්ගේ සපත්තුවට වෙනකම්ම හැමදේම තියෙනවා. ඒ වගේම අපිට රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. හැබැයි ඔයාලා ගන්න හැමදේම ඩබල් චෙක් කරලා තමයි ඔයාලා ගන්න ඕන. ඔයාලට අවශ්‍ය බෑග්, ෂූස් වගේම ඕනම දෙයක්, ඒ කියන්නේ එළවලු, පළතුරු ඕනම දෙයක් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. දැන් අපි යන්නේ පළවෙනි හරස් වීදියට. ඔයාලට මේක දැක්ක ගමන් පෙනේ මේකේ තියෙන ගොඩාක් ඉලෙක්ට්‍රික් අයිටම්, බෑග් කවර්ස්, ෆෝන් චාර්ජර්ස්, ටෝච්, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මෙතන වොච් තියෙනවා ළමයි එකක් රුපියල් 400 ඉඳන් ඔයවා රුපියල් 700ක් 600ක් වගේ වෙන්නේ. බොයිස්ලගේ හොඳ වොච් තියෙනවා රුපියල් 500ට. ගොඩක් ලාභයි ළමයි. ඔයාලා මේ දවස්වල ගියොතින් වෙසක් කුඩු අඩුවට ගන්න පුළුවන්. මේකෙන් 4ක් හදන්න පුළුවන්. ලාර්ජ් සයිස් මේකක් වෙන්නේ රුපියල් 800යි. අපිට කියලා 700කට උනත් ගන්න පුළුවන්. මම හිතනවා මේක ගොඩක් රීසනබල් කියලා. මෙතනින් ඔයාලට ලස්සන බෑග් කවර්ස් ගන්න පුළුවන්. මුලින් යාලක රුපියල් 700ක්. ඊට පස්සේ යාළුවා රුපියල් 500ට දුන්නා. ඔන්න ඕකට තමයි මට හිත ගියේ. මම ඕකේ බ්ලැක් කලර් එක ගත්තා. මම මේක ඔන්ලයින් ඕඩර් කරන්න බැලුවලම රුපියල් 1200කට වැඩි මං හිතන්නේ. එහෙම බැලුවාම මෙතනින් ගත්ත එක ගොඩක් ලාභයි. ඔයාලටම තේරෙනවා ඇති. මම මේක ඔන්ලයින් දාන්න ඉඳී ඕඩර් එකක් වෙලාවට මට මේක හම්බුණා. මමයි බ්ලැක් කලර් එක ගත්තා. මෙතනින් ඔයාලට අඩුවට සන්ග්ලාස් ගන්න පුළුවන්. මේ එක ෂේඩ් එකක් වෙන රුපියල් 500යි. මෙන්න මේ ගණිපු එක රුපියල් 500යි උනේ. මං ඉතින්දි දාලා බැලුවා ළමයි. බලන්නකො මට ඉතින්දි කැමරාවට පෙන්න හරි කැතට. දැන් ඇවිල්ලා බලද්දි ලස්සනයි වගේ. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න මට ලස්සනද කැතද කියලා. Nice. මේ ප්‍රයිස් කොහොමද? ඒ 1500යි. අරව? ඒවත් 1500. මේ ඕනම හීල් එකක් ඔයාලට 1500ට ගන්න පුළුවන්. අපේ කඩේදී ගන්න ගියොතින් 2000කටත් වැඩිනේ ළමයි. මං හිතනවා මෙතන ගොඩක් රීසනබල් කියලා. ඩැමේජ් එහෙම තිබුණෙත් නැහැ. හොඳ හයි ක්වොලිටි එකටම තියුණා. ඔයාලා හොඳට හොයලා බලලා ගන්න.
ඔයාලට මෙතනින් nail polish, lipstick ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන්. lip liner, nail polish එකක් වෙන්නේ රුපියල් 100ක් 120ක් වගේ. මම හිතනවා මෙතන ගොඩාක් ලාභයි කියලා. ඔයාටම තේරෙනවා ඇති. ඔයත් යනවා නම් ගිහින් බලන්න. මෙතන දැක්කම පිස්සු හැදෙනවා ගෑනු ළමයි අතරමං වෙන තැන් කිව්වොත් හරි. මමත් මෙතන ටික වෙලාවක් අතරමං වුණා. සාමාන්‍යයෙන් හොඳ කුඩයක් 2000 ගාණක් වෙනකොට මෙන්න මේ බොටල් කුඩේ වෙන්නේ රුපියල් 1000යි. ඔයාලටම තේරෙනවා ඇතිනේ. මට නම් හිතා ගන්න බෑ ගයිස්. මෙතන බෝතල් 350 400 ඉඳන් තියෙනවා. මේ තබ්ල එකක් වෙන්නේ රුපියල් 1800යි. ඒ තබ්ල එකත් හොඳ ක්වොලිටි එකකට තිබුණා. මේවා බ්ලැක් කලර් දෙයද? කීයද මේවා? ඔයාලට මෙතනින් මේ ඕනම බෑග් එකක් 1500ට 1400ට ගන්න පුළුවන්. මම බැලුවා හොඳ ක්වොලිටි එකකට තිබුණා. අඩුම ප්‍රයිස් එක නේද? මේ පිටකොටුවේ පාරවල් වලට වෙන් වෙච්ච එක එක අයිටම් තියෙනවා. ඒ වුණාට දැන් නම් චුට්ටක් මික්ස් වෙලා තියෙන්නේ. ඒ වුණාට මම හිතනවා මේකෙන් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා. මේ කටු කීයද? ඒක 80යි. ජෝඩු 150. මේ කටු දෙකක් 150යි. තනි එකක් ගත්තොත් 80යි. අපේ පැත්තේ නම් ෂොප් වල මේන් එක කටුවක් රුපියල් 250ක් වෙනවා. ඔයාලටම හිතා ගන්න පුළුවන් මේ බූල් ගොඩාක් මිල අඩුයි. මේ සෙට් එකක්ම වෙන්නේ රුපියල් 200යි ළමයි. එතන එක එක විදිහේව තියෙනවා. අරලිය කට් එකයි සමනල්ලුන්ගේ එකයි. මේ තනි අරලිය කට්ටක් වෙන්නේ රුපියල් 80යි. මේවා කීයද? ඔයාලට මේ පර්ෆියුම් 1200 ඉඳන් ගන්න පුළුවන්. මේකේ මිනි එක තියෙනවා 800 ගාණයි. හරිම ලාභයි. ඒ වගේම හරිම සුවඳයි. මේ ගොඩාක් ඔය තැන්වල විකුණන්නේ මේව තමයි අඩුවට ගෙනහිල්ලා. ඒ නිසා ක්වොලිටි එකේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගානට හරිම වර්ත්. මේවගේ ප්‍රයිස් කොහමද? එකේ ගණන් දෙනවා. මේක 500යි. අරවත් 200යි. මේ ටික 300යි. මෙතන ඇත්තටම පිස්සු හැදෙන තරම් ඉයරින්ස් තියෙනවා. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. මේවා ගොඩාක් අඩුයි ළමයි. ඔය දැන් අපි අල්ලන ඒ බ්ලැක් කලර් ඒ ටික ඔක්කොම ඔතන තියෙන ඔක්කොම 300යි. ඊට එහා පැත්තේ තියච්ච ටික 500යි. මන් මේ බ්ලැක් කලර් චුංග දෙක ගත්තා. ඒක හරිම ලස්සනයි. ඒ වගේම ඒක ගානෙනුත් අඩුයි. මම මේ බෑග් එක ගත්ත ළමයි. මේක මුලින් කිව්වේ 1500යි. ඊට පස්සේ අපි කතා කරගෙන පස්සේ අපිට 1400ට දුන්නා. ඒක හරිම වර්ත්. ඒ වගේම මේක හරිම ලස්සනයි. මං ඉතින් මේ බෑග් එක ගත්ත ළමයි. ඒක හරිම ලස්සනයි. ළමයි ඔයාලට 1500ට හයි ක්වොලිටි ස්ලිපර්ස් ගන්න පුළුවන් මෙතෙන්දී. මෙන්න මේ බ්ලැක් කලර් එක රුපියල් 1500යි. ඒක නම් මානම වර්ත්.
සමහර ඒවාගේ නම් quality එක අඩුයි. හැබැයි ඔයාලා double check කරලා බැලුවොත් ඔයාලට හොඳ high quality ඒවා අඩු මිලට ගන්න පුළුවන්. දැන් අපි යන්න හදන්නේ private bus නවත්තන මෙන්න මේ මල්වත්ත road එකෙන් එහා පැත්තේ road එකට. මෙන්න මෙතන මේ අපි දැන් මේ ටිකෙත් ගිහින් බලමු. ඔයාලට මේ ඕනම කෑල්ලක් 150ට ගන්න පුළුවන්. මේ බෑන්ගල් කීයද? ඒක නංගි 150 එකක් තියෙනවා 100 එකක්. ඒක 150. ඔයාලට මේ බෑන්ගල් 150ට 100ට ගන්න පුළුවන්. අර මම පෙන්නපු එක 150යි. මෙන්න මේක රුපියල් 100යි. මම මේක ගත්තා. මේ ඕනෑම පර්ෆියුම් එකක් වෙන රුපියල් 500යි ළමයි. අපිට පුළුවන් ඕන රුපියල් 100ක් විතර අඩු කරලා 400කට වගේ ගන්න. මෙතන ගොඩක් හොඳ ඒවා වගේම සුවඳ නැති ඒවාත් තියෙනවා. ඔයාලා ඩබල් චෙක් කරලා බලලා ගන්න. ගානට නම් හුඟක් වටිනවා. මේ හීල් එකක් වෙන්නේ 1500යි ළමයි. මේක නම් හුඟක් ක්වොලිටියට හොඳට තියෙනවා. ඔයාලා පොඩ්ඩක් හොයලා බලලා ගන්න. ඔයාලට මේ පර්ෆියුම් තුනක්ම රුපියල් 500ට ගන්න පුළුවන්. මේක තියෙන්නේ දෙවන හරස් සීදියේ ටිකක් ඇතුළට ගියාම දකුණු අත පැත්තෙමයි. මේ පර්ෆියුම් තුනක් 500ට ගොඩක්ම ලාභයි ළමයි. මම අන්තිමටම ආවේ චොකලට් ගන්න. මොකද ඒකට ගොඩක් මුදලක් යනවනේ. ඒ නිසා මම අන්තිමටම චොකලට් ගන්න ආවා. මෙතන ගොඩාක් චොකලට් වර්ග තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ සිල්ලර මිල. තොග ගන්නව නම් ඔයාලට මීට වඩා අඩු කරලා දෙනවා. මෙතන ගමීස් වර්ගත් තියුණා. මම මෙන්න මේ ගමීස් වර්ග වලින් දෙක තුනක්ම ගත්තා. ඔයාලා ගමීස් වර්ග වලින් මොනවද කාලා තියෙන රසම එක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙතන ගොඩක් අඩුවට තියෙනවා. මේ අයිබෝල තියුණු ළමයි ඒවත් ගත්තා. මේක නම් ටිකක් පරණ පෝස්ට් එකක්. මේකේ තියෙන්නේ ඒ පාරවල් වලට අදාළ ඒ අයිටම්. ඒ උනාට දැන් නම් මේක ටිකක් වෙනස්. අවංකවම ළමයි කොළඹ ලස්සන හවසට. දැන් අපි ගෙදර යන වෙලාව. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අතට මම ගිහින් එන්න. බයි. ආදරේ ඔයාලා හැමෝටම. subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. ආදරෙයි.